සුළුදෑ තියෙනවා ඉස්සලාම ඔයාගේ effects control panel එකට යන්න ඕනේ. After Effects effects control panel එකට ගිහලා ඔයාගේ effects තුන select කරගන්න ඕනේ. ඕනනම් command බාගෙන නැත්නම් control බාගෙන තුනම select කරන්න පුළුවන්. නැත්නම් උඩ මේක ඔබලා ඊට shift බාගෙන පල්ලම එක select කරාම ඔක්කොම පිළිවෙල select වෙනවා. ඔයාගේ ගොඩක් effects තියෙනවා නම් එහෙම තමයි shift බාගෙන තමයි select කරන්න හොඳම වැඩේ. ඊට පස්සේ යන්න ඕනේ animation ගියා. save animation preset ගියා. ඊට පස්සේ එනවා මේක එකක් ඔයාලගේ නම දෙන්න ඕනේ. අපි දෙමු මේක green screen එක remove කරන එක. green screen remove for bart කියලා දාමු. ඊට user presets එකේ මෙතන save ඔබන් තියෙයි. save ඔබ ගාම මේක preset එක විදිහට save වෙනවා. ඔයා මෙතන effects and preset ගිහලා right click ඔබලා මෙතන මම refresh list කරගන්නම්. නැත්නම් එන්නේ ගන්න නැහැ. ඔය මේකේ තියෙන මේ effects තුන අයින් කරගමු. delete කරා ඔන්න තිබ්බ තත්ත්වයට ආවා. ඊට පස්සේ අපි දැන් අපි හදාගත්ත preset එක search කරලා බලමු. green screen වෙන දිනා green screen remove bart කියලා. මේක ඇදලා මේව clip වලින් දාගන්න තියෙනවා. එතකොට පේන ඇති අපි අර ඉස්සෙල්ලා කොටු කරගත්ත නැත්නම් කුට්ටිය විදිහට හදාගත්ත preset එක මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ කුට්ටිය පිටින් ඇවිල්ලා තියෙනවා. කොහොම තමයි After Effects වලදී preset එකක් හදාගන්නේ. ඔයා මොකද ඉක්මනින් කරගත්තා නම් අපි subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.